Red bells මේ ඔන්න chili paste දෙකක් තියෙනවා ඊළඟට gravy එක තියෙනවා මෙන්න කැඩි කැඩි තමයි වන්නේ මෙහෙට ඉතින් ජලගල් මාල් නැති වුණාට අරව දැක්කම මාර දුකයි අපිට උනාගේ තමයි මේකෙන් තාම අපි 7-5ක්වත් හම්බ කරලා නැහැ Hi guys ඉතින් ඔයාලා කොහොමද අද අපි දවසේ හරි විදියක් අරගෙන ආවා අද ගේන්න මොනින්ද වීඩියෝ එක කරන් ආවේ අරගෙන ආවා ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල ගම් වතුරට වෙච්ච ගොඩක් මිනිස්සු ඒගෙන නේද අපි මතක් කරන්න ඕනේ ඉතින් ගොඩක් දුකයි ඒව මතක් කරගන්න ඉතින් හිතම අපි චුට්ටක් පාරක් වෙලා වීඩියෝ එකක් කරන්නත් හිතුවේ නේද? ඔව් අපේ පවුලේ කට්ටිය නම් ඉතින් එකතු වෙලා මේ පුළුවන් විදිහට කැමසියක් වගේ මේ හදලා දුන්නා අඩු වෙන පැත්තට. ඉතින් අපි දෙන්නත් නම් සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ආයෙත් පුළුවන් විදිහට ඉතින් අසරණ කැමක් නැති ගොඩක් අය ඉතින් හිටියයි කිව්වා පොල්මේ ආව කිව්වා නේද? ඉතින් ආයෙත් පොල්මේ මේ කියන්නේ දුන කට්ටියට දුන්නා. ඉතින් ඒගොල්ලෝ තමයි බෙදන්නේ. ඔව් මේ ඉතින් ගොඩක් අය මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නවා. ඉතින් හැම කෙනෙක්ටම ඔයාලට පුළුවන් විදිහට පිළිහිට වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් අද අපි වීඩියෝ එක කලිනුත් අපි කරා මේ වීඩියෝ එක මේ කඩෙන්ම ඔබ දැනටම දන්නේ නැති අපි මොකද්ද අද කරන්න වීඩියෝ එකේ thumbnail එක දකින්න නැති. අද අපි ගියා Red Bell එකට. Red Bell එකේ අපි අද කියනවා මොකද්ද? mix rice එකක්. නේද? ඉතින් මේ price කොහොමද කියලා කියන්නේ? 1500 බිල් එක තියෙනවා ඕනේ නෑනේ. ඔව් ඒක mix rice large එකක් අපි mix rice large එක 1500. ඔව් අපි Red Bell එකේ mix rice large එක අරගෙන අපි තරාදි පොජ්ජෙන් අපි බලමු මැනලා මේ කොහොමද කියලා. අපි මේක එළියට ගමුනේ. ඔයාගේ ෆෝන් එකෙන් ඔයා ගන්න වීඩියෝ එක මොකද්ද? මේක නැත්නම් ඒගොල්ලොන්ට පේන්නේ නැහැ. චූටි chili paste මෙයා දෙකක් කියලා තියෙන හැබැයි දීලා හොඳ වෙලාවට එකක් ගිල්ලුවේ හරි. ඒකත් නැහැ. එකයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ රයිස් එක ගොඩක් අපි ගත්තටදී ගොඩක් තිබ්බුනේ වෙනවා. අපි කලින් ගේනවා. මේක තියලා බලන්න. හරි. මේකේ වීඩියෝ කරන්න. ඒ තරාජි පොච්ච අපි කියලා බලමු වේට් එක බලමු. කිලෝ 1යි ග්‍රෑම් 284යි. කිලෝ 1යි ග්‍රෑම් 284ක් තියෙනවා මේකේ පෝෂන් එක. ඉතින් අපි කිලෝ 1යි ග්‍රෑම් 200ක් කියලා කියමු. ඒ වගේ එකක් තමයි අද ගන්න යන්නේ. හරිද? ඉතින් නේද කිලෝ 1500 කිලෝ 1යි ගන්නත් තියෙනවානේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කොහොමද සාධාරණ දෙනවා ඒක. ඉතින් මේකේ බ්‍රාන්චස් තියෙන්නේ මිලේනියම් ෆුඩ් කිරිබත් ගොඩ. ඒකෙන් බ්‍රාන්ච් එක තමයි අපිට ළඟ ඉතින් කොට්ටාවනේ. කොට්ටා එක. කොට්ටා ඉතින් මෑ ගමනේ. අය වල ගම නෙමෙයිද? මොකද? හරි එහෙනම් අපි වැඩි කතා කරමු. වීඩියෝ එක නෑ නැත්තම් කතා වැඩි කියලා කියන්නේ. ඔව් ඔයාලත් වැඩි කතා ගන්න. මේ තියෙනවා බොරුවටනේ බ්ලේම් කරේ. අනේ sorry Red Bell sorry. මේ ඔන්න chili paste දෙකක් තියෙනවා. ඊළඟට gravy එක තියෙනවා. අපි දැන් මේක බලමු. ඔයා close up look එකක් ගන්න. අපේ කට්ටියට වෙන්න. මේක දිගෑලෙන්න ගන්න මම. කටට කෙලවනවා නම් සුවඳට ඇත්තම. අපි මේක try කරපින් තමයි ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුවේ. අපේ ඒක මතක් කරන අපේ පළවෙනි වීඩියෝ එක පටන් ගත්තේ Red Bell එකෙන්මයි. ඒක set menu එක නේ. නෑ පළවෙනි වීඩියෝ එක සිරිපාද මං කියන්නේ food review. food review වලින් Red Bell එක තමයි අපි කරන්න ගත්තේ. හරි. ඔන්න බලපු ගමන්ම ඉස්සෝ සොසේජස් ඔක්කොම තියෙනවා. බෑ අදින්න ඉච්චර. මේකට තියෙනවා තව ළමයි ගොඩක් වලට පේන්නේ නැතුව ඇති නේද? පේන්නේ නැහැ. ඉස්සෝ සොසේජස් chicken ඔක්කොම නිකන් බලපු ගමන් වෙන්නේ බාස්මති රයිස් එක. ගොඩක් ඒවා chili තියෙනවා. paste දෙකක් තියෙනවා. අපි දාගමු ළමයි. අපි දාන්න තාපොටෙන් බයි මෙච්චර. කොටයි chili paste වල. දෙකක් අතර ගමන් නැහැ නේ. ඊට පස්සේ සෝස් එකක් වගේ දෙනවා. ඒක එකපාර දාන්න බෑ මං කැමති නෑ. එහෙනම් චුට්ට දාමුකෝ. එදා අපි දැම්මේ රසයි ඒක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් කැම එක කන්න. අපි මේ view එක review මේ close up එකක් ගමුනේ. හරි close up එක ඕක දැන් කරන කලින් ගන්න මේ මැට්ටෝ. අම්මෙන් ගන්න. ආදි පොඩි හේන්තියරෝ. යෝගිනේ. අර කෝක් කරනවද? ඕනේ ඉතින්. සෙස් කළා. ඇති වගේනේ. මොකද? close up එක ඇති. එහෙනම් ඔය වීඩියෝ කරන්න බැටි? නැති. ඔය වීඩියෝ කරන්නේ. ඇති ඉතින් ගන්න. මං ආයෙ වීඩියෝ කරන්නේ නැහැ.
ඔය ඉතින් චේන් බන්න ගන්නවා. ඉතින් ඕකනේ බැරි. මට තමයි මේකටම බයි කතා කරත් මම වැරදි. අදින් පස්සේ හරි එහෙනම් යම් වීඩියෝ එකට වැඩි කතා නැතුව කියන්න එහෙම. ඔව් වැඩි කතා නැත්නම් අපි එහෙනම් වීඩියෝ එකට යන්. පරාද කියන්නේ කිව්වේ. මේ ඉස්සොමේ ගණන් කරන්නේ. ඔපිරේ. තාරන්න තෝ ගන්නේ. කතා කරන්න තෝ ගන්න. කතා කරන්න නෑ බා. කතා කරන්න. කතා කරන්න නැතුව ගන්න කියලා කිව්වේ නැත්තම් කතා කරන වැඩි කියලා කියයි. ඉස්ලාම් හැමෝම කියන්නේ නෑ. ඒ අර ෆුඩ් චැලෙන්ජ් එකක් කියන්නේ හැම කිව්වේ. කතා කරන්න मैं बर्तले पहले ला राहुल अपन के पोरे दिन पनवेला Yang nak rasa? Rasa. ගෙදර බත් කරනවා වගේ කෑවොත් වීඩියෝ එක නවත්තලා බයිනවා. හරි. එහෙනම් කතා කරනවා. මම බෑ බැනුම් අහන්න බෑ. බැනුම් අහන්න කියලා ඇති ඉතින් ක්ලෝස් අප් එක කියලා කිව්වේ. මම නැත්තයි. මම වල බැන්න මේක නවත්තලා. රහයි ගොඩක් රහයි. මේ කියන්නේ කතා කරන්න තිබෙන්නේ ඒක රස නිසා. රස නිසා. මම නම් දෙන්නේ මේක 3 දෙනෙකුට වගේ ඇති. අපේ කනවා වැඩි වෙන. කම්බල් මේ කටින් කරලා මේ. try කරලා බලන්න ඉස්සෝ තියෙනවා ගොඩක්. ඔයාලට පෙන්නන්න දන්නවද? නේ අනිවාර්යයෙන්ම try කරන්න. මම කොච්චර ඉනවද කියලා කාට කරන්නේ? දාන්න බලන්න. මේ දිහාට යනවා. උනාගේ සෝස් එක රාසයි. හරි. ඔක්කොම ඒ ගානට මැච් වෙන යාලා දීලා තියෙනවා. චෙල දෙන්න බෑ නේද? ඒ සාමාන්‍ය රයිස් එකට තියෙන නිකන් ඔය හොදි වගේ නේද? මාස් හොදි වගේ මම ඒකට ආස නැහැ. අපි ළඟදිම ඔයාලට පොරොන්දු වෙනවා. අපි ළඟදිම මම ගේනා මයික් දෙකකුත් නේද? ඒකට ක්වොලිටි එක හැනවනේ. ඇහෙනවා මදි නම් කමෙන්ට් එකක් දාන්න. ඇහෙනවා වැඩි මං හිතන්නේ. නේ? කට. අරතෙන්ට බැහැන්නනේ. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක නැතුව අපි කියන විතරක් අහන මට්ටමට ගන්න පුළුවන් මයික් දෙකක් කියනවා. පුළුවන්ද? ෆෝන් එකත් එක්කනේ කනෙක්ට් වෙන්නේ. ඒකට ක්වොලිටි එක ටිකක් සාමාන්‍ය මම හිතනවා ඇහෙනවද කියලා. කියන්න වචන නැහැ නේ වැඩි. ඔව් රහයි ගොඩක්. ඔයන් එක අදින් ගිහුවා. තුන්දෙන්ට කන්න පුළුවන් කියලා අපි රෙකමන්ඩ් කරනවා නේ. මිලේනියම් ෆුඩ් එකෙන් මේ විදිහම තමයි. නම් දෙකක් වුණාට
මිලේනියම් ෆුඩ් නම් ගන්න. මිලේනියම් ෆුඩ් එක නා පරණ. මේ කලු දෙන්නේ දැම්ම. නෝනත් අපි රෙඩ් බෙල් එකගෙන හැමදාම අනිවාර්යෙන් 10 දිනකට වැඩි ඉන්නවා. වතුරේ. කෝල් එකක් දීලා යන්නේ. එතකොට දාලා දිනවා ගියා ගත්තා. ඔව්. විනාඩි 15 විතර කලින් කෝල් එකක් දීලා යනවා. ඔයාලා නැත්නම් එතනට ගිහිල්ලා ඕඩර් එක දෙනවා ළමයි විනාඩි 20ක් විතර ඉන්න වෙනවා මම හිතන්නේ. ෆෝන් එක මට දාගන්න බැරුව හිටියේ. අතේ වීම හින්දා. Thank you ගෑනු. මේසයන්වල. මේසයන්වල. මට දෙන්නේ තාම මෙහෙට ගොඩක් තියෙනවා අර පේන්නේ මේ ගැජට් මේ මෙහෙට තියෙනවා ළමයි. මම දන්නේ. අම්මා කටගම ඉස්තෝ චිකන් සොසේජස් මේකේ මික්ස් රයිස් එක මොකද්ද කියලා තහවුරු කරනවා නේ. මික්ස් රයිස් එක තමයි මික්ස් රයිස් කිව්වට එහෙම ලොකුවට දේවල් නෑ නේද? තියෙන ඒවා පට්ට ගණන්. පුංචි පවුලකට රෑ කෑමට මේක සුතිරි. තුන් දෙනෙකුටයි පොඩි එක්කෙනෙකුටත් වගේ කන්න පුළුවන් නේ. ඔව්. අවුට් නයන්නේ නේ. කෑවොඩ මම ඉස්සල්ලා බක්තරනවා. ඒ වැටෙන ලන්ච් ෂීට් එකේ තියෙන බත්. දායන් ගේද මේකට? 10ක් දෙන්න. අන්න 10 50ක් විතර පුළුවන් නේ. තාරින්නේ දෙන්න එක එක දේවල් දිනනවා මේ තව දිනනවා මෙහෙම මාබහේ කට ගන්න අනේ හිමිට මිල ගන්න ගැජට් වල ගැජට් කෑවට පස්සේ මේක කරන්න බඩ දෙන්නේ කොහොම මම මේකට නවතින මට ඇති අති ගන්න හේතුව කියන්නේ බඩ පිරෙන නිසා. මෙයා ගොඩක් අවුලෙන් ඉන්නේ සමහර කට්ටිය බැලලා තිබ්බනේ මේ හින්දා නෑ කියවන වැඩි කියලා ඉතින් අපි කියවනවා ඉතින් නැත්තම් කරන එක විතරක් බලන්න ඉන්න පුළුවන් දනේ එහෙම ඉන්නවද කොහමද මොන වීඩියෝ දැම්මත් කවුරු බයින කට්ටිය කොට්ටාසයක් ඉන්නවනේ හරි ඇත්තටම මම ඔයාලා try කරලා බලන්න ආසිතේ නල්ද කොහමද ඔය පැත්තට වහිනවද ඒවත් කියාගෙන යන්න අපිට නම් ආයි මෙහෙට වැහස්ස පටන් ගත්තා නේද ඒ දිගටම වහින්නේ නැහැ කැඩි කැඩි වගේ තමයි වහින්නේ මෙහෙට ඉතින් ජලගල් මාල් නැති වුණාට අරව දැක්කම මාර දුකයි අපිට උනාගේ තමයි ඔක්කා කාලිවරක මන්දලි
මේ තව තියෙනවා කටවල් එහෙම පාර කරලා. කටවල් 4ක් ඉවර තියෙනවා. අම්බෝ ගේක වැඩ පුරවන්න පුළුවන් රැට මේකේ නේ නැද්ද? ඔව්. මාරුවෙන් යන කට මමත් දෙන්න. ඒක අපේ දා විද්‍යුත් ආයෙ තමයි ගලවන්නේ. සෝසේජස් කෑලා පොරෙන් දාගත්ත බත්තකට. මම දැක්ක එක. හොලෙන් දාගත්ත නා. අම්බෝ. අම්මා. මානේ කායි කාන. එපා බෝධ කොටලා එහෙම ගන්න. මම කාම ඉච්චක් තියෙනවා නේ. ආන්නේ කායිටද? එහෙනම් හරි මම ආවලම ඇත්තටම අපි ගොඩක් දවස් සති ගානක් විතර අපි වීඩියෝ එකක් දැම්මේ හේතුව පරක්කු වෙලා දැන් මේ ගම් වතුරේ ගිහින් එහෙම දාන එකත් හරියන්නේ නැහැ නේද? ඒ තමයි අපිට පුළුවන් විදිහට අපි කරලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙනවා ඔයාලගේ අතේ තියෙන පුංචි මුදලකින් හරි පොඩි සපෝට් එකක් කරලා දෙන වතුර බෝතලයක් හරි දෙන්න. වතුර බෝතලයක් නැත්නම් වීඩියෝ කරලා දාන්න උවමනාවක් නැහැ. ඔව් තමන්ගේ හිතට දැනෙන මම මෙහෙම දුන්නා කියලා දැනෙන්න. ඔයාලා ගන්න. එතකොට අපිට කවදා හෝ දවසක ඒව අපිට ලැබෙන්න පුළුවන්. අපිටත් කරදරෙන්න පුළුවන්. මොකද අපිට කරදරෙන්නේ නැහැ කියලා නෙමෙයි. අපිට වතුරේ ඉන්නේ නැහැ කියලා නෙමෙයි. අපිටත් කවදාක හෝ ප්‍රශ්නයක් වුණාම ඒ මිනිස්සුම ඇවිල්ලා අපි නොදැනුත් අපිට උදව් කරන්න පුළුවන්. එන්නේ හින්දා ඔයාලා ඉගෙන හිතලා අතේ තියෙන ෂූටි ගානකින් හරි යාළුවා සපෝට් එකක් දෙන්න. ඉතින් අද මාතෘකාව පටන් ගත්තෙම ගම් වතුරේ. ඉතින් අපි මේ කෑ වගේ නෙමෙයි සමහරකට කන්න නැහැ. ඉතින් යාළුවා හැමෝටම කන්න ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නොකා නොබියෝ කෑම ලැබෙන්නේ නැති ගොඩක් අය ඉන්නවා. නෑ එහෙම නෙමෙයි YouTubersලා ගොඩක් උදව් කරලා තිබ්බා. රටේ ඉන්න අය ගොඩක් සල්ලි දාලා තිබ්බා. ඕ දැන් අපිට තාම එච්චර ලොකු මොහොතක්කමක් මේකෙන් තාම අපි 7-5ක්වත් හම්බ කරලා නැහැ. 7-5ක එක 7ක් තාම හම්බ කරලා නැහැ. කළා නැහැ අපි තාම හරියට ටාගට් වගේ ඇත්ත මේක කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ තාම. ඉතින් මේ හින්දා නැත් අපි දැන් තවදාව දවසක හොඳ වෙනවත් අපි අනිවාර්යෙන් උදව් කරනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලා try කරලා බලන්න රෙඩ් බෙල් එකේ මික්ස් රයිස් එක රුපියල් 1500යි. 3 දෙනෙක්ට බඩ පිරෙන්න කන්න පුළුවන්. ගිහිල්ලා කාලා බලන්න. අලුත් වීඩියෝ එක අපි ආයෙත් එන්නම්. bye bye. Thank you for watching.